මම තව අලුත් vlog එකක් අරගෙන ආවා. ඇත්තටම මේ vlog එකෙන් මං හිතුවා මේ මගේ නියපොතු චුට්ටක් දැන් වැවිලා පේන්නේ නේද? ඔව් මගේ නියපොතු හොඳටම දික් වෙලා මං හිතුවා මම මොන හරි ගන්නවා කියලා. ඇත්තටම මම මුකුත් nail polish ගන්නෙ නෑ. තුයි ඉන්න තීරණය කරා දැන් ටික දවසක ඉඳන් ඒත් ටිකක් ටිකට වැවිලා තියෙන නිසා මං හිතුවා අපි try කරමු කියලා. මොකද මම වීඩියෝ එකක් දැක්කා. අතම කිව්වොත් එයා මේ Halloween එකට කරන්නේ නිකන් blood වගේ පේන්න. එයා නම් මේක straw එකකින් කරන්නේ. මගේ ගාව මේ නැහැ. මට දැන් straw එකක් හොයාගන්න නැහැ. මං ඒ නිසා හිතුවා පෑනක් හොයාගත්තා නම් කරන්න පුළුවන් වෙයි කියලා. ඒ පෑනෙනුත් පිඹින්න පුළුවන්. ඒ කියන්නේ ඒ අපි try කරලා බලමු. මගේ ගාව පරණ පෑනක් තියෙනවද බලමු. එතකොට අපිට පුළුවන් ඒක ගලවලා පිඹින්න බලමු. try එකක් දීලා ඒ වලින් පෑන් නැද්ද මම මේ පෑන් වල එහා පැත්තක් නැද්ද? තියෙන මේකේ ලියවෙන්න ටිකක් ගත්තා නම් ලියවෙන්න නැතිව නම් නෑ මං ආයි දාන්න පුළුවන් නේද? ඒක ලියවෙන්න නැති පෑන් එක මොකක්ද මිසික් කරා? ආරි පරණ පෑනක් තියෙනවා. අපි ඒක කරමු. දැන් මං දන්නේ අනිත් පැත්ත ගලවන්න කොහොමද කියලා. නෑ දත කැඩුන්නේ. ගමයි දත කැඩුණා තමයි කියලා. හරි. ඒක ගත්තා. දැන් අපිට තියෙන්නේ මේකේ අපි මේ පැත්තේ ගමුනේ. මේ පැත්තේ මේක ගාලා කළා බිබින් මම ටිෂු එකකුත් අරගෙන එන්නම්. එතකොට වටේ වැදෙන ඒවා අපිට පිහ දාන්න පුළුවන්. හරි මම මෙහෙම මේ මෙතන මේ මේසෙටත් චුට්ටක් දාන්නම්. එතකොට නැත්තම් මේසේ සුදු පාටයි. ඒකටත් හැල්මට් නිසා දෙයක් තවත් මන් තුනක් දාන්න ඕනේ. එක උඩ එක දාන්න නෑනේ. හරි මම ටිෂු දැම්මා. මේක මට මෙයා මගේ පොත මම ඒකේ මෙච්චරයි තාම කියවලා තියෙන්නේ. ඇත්තටම කිව්වොත් මට කියවන්න වෙලාවක් හම්බුන්නේ නෑ. කොහොමද මෙච්චරක් කියවුවා. ඒ පොතේ මම කැමති මම පෙන්නන්න මම අලවපු ටැබ්ස් මේ හරි කොහොම හරි අපි දැන් මේක try කරලා වතුර ටිකක් බීරිමු. හරි අපි black වලින් කරමු. අයියෝ හරි අරුණා එකක් ගලවමු. ඉන්න දැනට ටිෂු එකක් තියෙනවා. ඕකේ මේකෙන් අපි මේ පැත්තෙන් නම් ගන්න කාන්ටි. හරිද? දැන් nail polish එක අරගෙන අපි ගාමු. මේව ගන්න හොඳට අතුලට එන්නේ. අතුලෙන් තමයි පිඹිලා එන්නේ. පිඹිද්දී විසික් වෙලා එන්නේ. මේක රතු පාට තමයි ඕනේ. මොකද මේ අර ඒක Halloween එකක් නිසා. හැබැයි මගේ ගාව රතු පාට නැහැ. අපි try කරලා බලමු. මම හිතුවා මගේ නියපොතු මම මේක තමයි දාන්න හදන්නේ. ආවේ නැහැ. ආයෙත් හොඳටම වේලි දාගන්න. අයියෝ ඒ සින්සාවක් දැන් නෑනේ මම ඔෆ් කළා. හරි. දෙවෙනි පාට try කරමු. මම හිතන්නේ ඒක මේ ගල් වෙලා මම පිඹින්න කලින්. හරි. අපි දාන්න නම් ඕනේ නෑනේ. මම හිතන්නේ ගොඩක් දාන්න ඕනේ. මම නාලා ඉන්නේ මකුන්න දාම් වේලිලා නෑ. පොඩක් කර්ල් වෙලා හරියට වේලෙන්නේ නැති වෙයි දන්නේ. කම් කර්ල් නෙමෙයි මේ වේවි වෙලා. ඕකේ දැන් ගොඩක් දාන්න. දන්නන් එන්න ඕනේ හැබැයි.
මේක try කරමු. මේක මහද වැඩි දන්නේ නැහැ. අපි මෙහෙම දෙයක් කරමු. කොහොමද ගලවන්නේ? මේක සූටියේ නම් අපි ඒක දාලා බලමු. මේක අදලා ගන්න නේ තියෙන්නේ. තාම ගැලවෙන්නේ නැහැ. හරි. ඒක ගැලවුණා. දැන් මේ තියෙන ටික මේකට දාන්න. ඒ තියෙන ටික අපි මේකට දාමු. මේක එන හොඳට හරි. දෙන්නම් කෑ ගිල්ලක් වගේ. හරි. මේක හොඳට ඔතල දාන්න ඕන නැත්නම් ඇඟේ ගෑගේ. නේද? නාවත් කමු. ඒ දෙකම ඕනේ නැහැ අපිට. ඒක දෙකම පැත්තකින් තියමු. මේක හොදගෙන ඉන්න දෝන්නේ නැහැ නේද? හරි දැන් අපි මේකට ගාලා try කරලා බලමු. හරි. Okay. සුට්ටක් හරි වගේ බෝ දැක්කේ නෑ නේ මම පෙන්නන්න තව පාරක්. පේන්නේ නෑනේ පොඩි ඉන්න වටේ පිහ දාලිමු. නැත්තම් මේ වැවන්න බැරි වෙනවා මට. මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම. අපි ඕනනම් තව පාරක් කරමු නේද? අපි තව චුට්ටක් දාලා කරමු. එතකොට මේ මට ගොඩක් මේ එකපාර ජොග් ගාලා වැටෙන්නේ නෙමෙයි ඕනේ. අයියෝ. කෝ ආවේ නෑනේ අනේ. ඒ ලස්සනට ආවා. මේ අයියෝ ගම් පේන්නේ නෑනේ. කොහොමද පෙන්වන්නේ? මේ වන්න. මේක ලස්සනට ආ කියන්නේ හරිම. අපි try කරමු තා. ඒක නැච්ච ලස්සනට ආවේ නෑ. ඒ ගොඩක් ඇත විදියට ආවේ. නෑ හැබැයි අවුලක් නෑ. හැම එකම එකම විදිය තියෙන්න තෝරන්නේ නෑනේ. හැබැයි වේලෙයිද නම් දන්නේ නෑ. ඒක මොකද ගොඩක් වටුණා මොකද? අයියෝ. ඕකේ. වටේ ගෑවිලා තියෙනවා ගණන් ගන්න පාරේද? දැන් නම් එන්න ඕනේ. අයියෝ මෙච්චර මහන්සියක් දාන්න නම් බෑ.
ලස්සන දෙන්නේ නෑ නේ අනේ. අදෝට කියන මේ තන්නේ. හරි හරි. මම වටේ තියෙන ඒවා දැන් මම try කරන්න නැතුව ඉන්නම් නේද? ඒක පස්සේ ආවම නැත්තම් ලොකු කරදරයක්. කෝ නෑ නෑ මං හිතන්නේ ඒක උඩ යටට යන්න දෙන්නකම් යනකම් ඉන්නකෝ. දැන් බලමු. ඒගොල්ලොන් කරේ මේ ස්ටෝ එකකින් මං ගාව දැන් ස්ටෝ එකක් නෑ හොයාගන්න. මේ නිසා තමයි මම මේකෙන් කරන්නේ. මම හිතුවා මේක පවුලක් නැති වෙයි කියලා. මං හිතුවා වැරදි. දැන් මම බෑ. අති මට මහන්සි. මගේ අතින් මේවත් කරන්න. මේ ඇඟිල්ල කෑවම. අයියෝ. කමන්න මට ඇති. ඉන්න මම ඔයගලන්ට පෙන්නන්න. මට බෑ මේක කරන්න. ගම් පෙන්න. මෙන්න මේව තමයි ආවේ. මේ ඇඟිල්ල ටිකක් ෂේප් එකට ආවා මම හිතන්නේ නැද්ද? මේ වෙන්න. මේක මෙහෙම ආවේ. මේ ඇඟිලි මම ඇත්තටම මේ ඇඟිල්ල ආපු විදිහට කැමති. ඒ තව චුට්ටක් වැඩි වුණා නම් මේ මෙහෙම මේවනම් පියදන් ගියේ මේ වුණේ. මම බලපු වීඩියෝ එක නෑ ඇත්තටම ඊට වඩා ලස්සන තිබ්බා. ඔය කියන්නේ නෑ. මම කරපු එක තමයි මෙහෙම ආවේ. ළඟ පුරාම ගෑවෙනවා. මේක හරියන්නේ නෑ. හරි එහෙනම් මේ vlog එක ඉවරයි මම තව අලුත් vlog එකක් අරගෙන එන්නම් එතකම් bye